ඉතින් අද ඔන්න තවත් අලුත් දවසක්. ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් එන්නේ. වැඩ නිසා වීඩියෝ එක ගන්න වෙලාවක් හම්බුනේ නැහැ. සෑහෙන වැඩ. ඉතින් මේ දවස්වල වැඩයි හින්දා හරිම ස්ට්‍රෙස් එකක් අම්බාන්නේ වැඩි. ඉතින් ওই වැඩ තිබ්බට මට ස්ට්‍රෙස් වැඩි නිසා මම ස්ට්‍රෙස් එක අඩු කරගන්න මොකක්ද දන්නවා කියලා මම ඉතින් ඒ හින්දාම කල්පනා කරා මොන හරි අලුත් ස්කිල් එකක් මේ ඇස්සේ හදාගන්න. මොකද දැන් තියෙන මේ IT ෆීල්ඩ් එකේ තියෙන ජොබ් මාකට් එකේ තියෙන ටාර්ගෙට් නිසා මොන හරි අලුත් වෙනස් දෙයක් කරන්න try කරන එක තමයි කරන්න පුළුවන් හොඳ වැඩේ. ඉතින් මම කල්පනා කරා මොන හරි දැන් තියෙන sites ගොඩක් කරලා boring. ඉතින් මේ site boring කම අඩු කරන්න 3JS වලින් වගේ මොන හරි creative ideas creative මොන හරි websites හදන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙයි කියලා හිතුවා. මොකද මේ මට එයාගේ නම මට හරියට මතක නැහැ. මම කොහෙන් හරි වීඩියෝ කොහෙන් හරි දාන්න එයාගේ channel එකක් තියෙනවා YouTube එකේ. ඒ channel එක එයා දානවා එයාගේ portfolio website එක එයා අප්ඩේට් කරගෙන යන විදිහ. දැන් නම් එයා අප්ඩේට් කරලා තියෙන ගොඩක් දුරට. ඒ site එක link එකත් මම description එකේ දාන්නම්. ඒ site එක ඇත්තටම මේ site එක වෙලා අපිට ඉන්න හිතෙනවා. කියන්නේ site එක හරිම playful. ඒ කියන්නේ හරියට game එකක් play කරනවා වගේ website එකේ අපිට ඉන්න පුළුවන්. ඒක ටිකක් සෑහෙන සංකීර්ණ වෙබ්සයිට් එකක්. ඉතින් ඒ වගේ සයිට් හදන්න 3JS තමයි යූස් කරලා තියෙන්නේ. 3JS වලින් තමයි සයිට් එක හදලා තියෙන්නේ. අර ගිහලා බලුවොත් එහෙම පට්ට මාතල් වෙනස්ම දෙයක්. ওই වගේ දේවල්. ඊට පස්සේ ගියා අවුරුදු අන්තිම වගේ එනකොට මෙන්න මේ වගේ වෙබ්සයිට් මේ හැදුනා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ගොඩක් ට්‍රෙන්ඩ් වුණා, හයිප් එකක් හැදුනා. මමත් කල්පනා කරා මේ අවුරුද්දේ වෙබ් GPU සම්බන්ධ ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න. 3JS අධ්‍යයනය කරන්න. ඉතින් මේ ඒක ටිකක් වෙනස් දෙයක් වෙයි. මොකද හැමෝම හදන වෙබ්සයිට් කියන්නේ බෝරින් වෙබ්සයිට්ස් දැන් දෙකලා එපා වෙනවා. AI වලින් ඕන කෙනෙක් වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. කියන්නේ ඔක්කොම නේ හරිම බෝරින්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක දැන් හරිම බෝරින් තරක් කියලා දින ඇත්තටම මට නම් පර්සනලි මට නම් අනිතර කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේවත් වෙනසක් කරන්න කල්පනා කරා. ඉතින් ඊට අමතරව මම කල්පනා කරේ දැන් මේ මම කලින් වීඩියෝ වල කිව්වද කියලා මට මතක නැහැ. ඇත්තටම මම කලින් perplexity ගැන විතරයි වීඩියෝ කියන්න ඇත්තේ. Google ඒ කියන්නේ Gemini ඩීප් රිසර්ච් එක පට්ටම සුපිරි. මාරම සුපිරි. ඒ කියන්නේ මම මේ අර නිකන් ඉන්නලා මම පොඩ්ඩක් ඩීප් රිසර්ච් කරා පොඩි කියන්නේ දැන්ට තියෙන වෙබ් ඩෙවලොප්මන්ට් සම්බන්ධව තියෙන ට්‍රෙන්ඩින් කන්ටෙන්ට් මොනවද කියන්නේ ට්‍රෙන්ඩින් ටොපික්ස් මොනවද කියලා අලුත් නිවුස් ඒ වගේ දේවල් සර්ච් කරන්න Gemini ඩීප් රිසර්ච් එක පට්ටම සුපිරි. ඒ කියන්නේ ඔයාලට ඕන දෙයක් සර්ච් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩීප් ඒ කියන්නේ ඕන දෙයක් සම්බන්ධව ඩීප් රිසර්ච් කරන්න පුළුවන්. මගේ වැඩේට මම වෙබ් ඩෙවලොප්මන්ට් සම්බන්ධව AI tools ගන්න දේවල් ගැන prompt එකක් හදාගෙන ඒක ඩීප් රිසර්ච් වල යූස් කරලා බැලුවා. මාරම හොඳ රිසල්ට්ස් තියෙනවා. ඇත්තටම perplexity already හොඳයි කියලා මට හිතෙනවා. ඩීප් රිසර්ච් වල. අනිත් එක තමයි මේ මම අරන් බැලුවා Gemini Plus subscription එක. ඒකට රුපියල් 800ක් වගේ යන්නේ. මාස 6ක් යනකම් රුපියල් 800ක් කැපෙන්නේ. ඉතින් ඒක සෑහෙන ලාභයි. තමයි දැන් දවසකට ඩීප් රිසර්ච් 3ක් කරන්න පුළුවන්. ප්‍රෝ සර්ච් ඕන එකක් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මාර වටිනවා ඒක. ඒ රුපියල් 800ට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් ඇත්තටම මේකෙන් වැඩක් කරගන්න පුළුවන් වුණොත් එහෙනම් පස්සේ ඉතින් ඊට වැඩි හොඳ සබ්ස්ක්‍රිප්ෂන් එකකට යන්න පුළුවන්. ඉතින් ඊට උඩ ගියොත් එහෙම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Gemini CLI එක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ anti gravity කියන අර නිකන් cursor වගේ කියන්නේ VS Code clone එකම තමයි. හැබැයි අර මේ cursor වගේම නිකන් coding agent ලා යූස් කරගෙන වෙබ්සයිට් හදන්න වගේ දේවල් වලට යූස් කරන්න පුළුවන්. IDE එකක් තමයි. IDE එකක් මේ ඇත්තටම code edit එකක්ද. The next morning ඒක IDE එකක් කියලා කට්ටිය කියනවා. වෙලාවල code editor එකක්. ඒතර code editor එකක් තමයි ඒක. anti gravity යූස් කරන්න පුළුවන්. AI Pro subscription එක ගත්තොත් එහෙම. ඒකත් සුපිරි. හැබැයි cursor තමයි තාම හොඳ මට. ඇත්තටම cloud code තමයි දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. subscription එක ගොඩක් ගණන් වැඩි හින්දා ඉතින් ඒක ඇත්තටම දැනට ඒක පැත්තකට දාලා තියෙන්නේ. එච්චරම උමනාවක් නැහැ. ඉතින් ඔය තමයි කල්පනා කර ඉතින් මේ තව දෙයක් තමයි කියන්න ඕනේ මොන හරි ඔයතන ස්ට්‍රෙස් එකකින් ඉන්නවා නම් මෙයාස කනස්සල්ලෙන් ඉන්නවා නම් දුකෙන් ඉන්නවා නම් කරන්න පුළුවන් හොඳ විදිහ තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. දෙයක් මොන හරි දෙයක් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නකොට ඔයගේ මොළේටත් හොඳයි. ඇත්තටම වාගේ අර මේ වෙන දේවල් අනම්මන හිතන්න වෙලාවලු නැති වෙනවා. ඇත්තටම අලුත් දේවල් ඉගෙන ගන්න එක වාගේ හිපෝකැම්පස් එකට හොඳයි. හිපෝකැම්පස් එක කියන්නේ මොළේ ඇතුළේ තියෙන නිකන් අර මේ මොකද මුහුදු වස්සෙක් වගේ තියෙන පොඩි මොළේ කෑල්ල. ඒකෙන් කරන්නේ කෙටි කාලින මතකයේ දිගු කාලින මතකයේ බවට පත් කරන එක. ඉතින් ඒක උදව් කරන්නත් හොඳ දෙයක් තමයි. ඒක ඉම්ප්‍රූව් කරගන්න එක. මේ කොටස ටික වර්ධනය කරගන්න හොඳ හිපෝකැම්පස් එකක් හදාගන්න උදව් කරන දෙයක් තමයි අලුත් දේවල් ඉගෙන ගන්න. උඩම තියෙන එක්සර්සයිස් කරන්න ඕනේ. ඊට පස්සේ අලුත් දේවල් ඉගෙන ගන්න එක අමුතු දේවල් කියන්නේ මුළුවෙන් දේවල් සිමියුලේට් කරන දේවල් වගේ ඒවත් ඉතින් හිපෝකැම්පස් එක වර්ධනය කරන්න උදව් වෙනවා. හරි. මේ ඔය ඉගෙන ගන්න ඔක්කොම ඉගෙන ගන්න හියුමන් පොඩ්කාස්ට් එකේ. මේක මතක් කරන්න ඕනේ. ඉතින් අද දවසට ඔක්කොම කියන්න තියෙන්නේ. ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක්. ඉතින් ආයෙත් හම්බ. බයි.